අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච කෙනෙක් නම් ඔයා ගාව තියෙන්න ඕනේ සුදුසුකම් මොකක්ද? ඒ තමයි පොත වටිනා ලියදුරු කරපත්‍රය. ලියදුරු කරපත්‍රයක් ගන්නවා කියන එක එසේ මෙසේ කාරණාවක් නෙමෙයි. ඒක හරි සංකීර්ණ කාරණාවක්. ඒක හරිම තැනින් හරිම විදිහට කරගන්න එක ජීවිතේ කාලෙම වටිනා කරන දෙයක්. ඉතින් නාවලපිටිය ටවුන් එකේ අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච තරුණයෙක් නම් තරුණියක් නම් ඔයා ලියදුරු කරපත්‍රයේ ප්‍රමිතිගත තැනකින් ගන්න ඕන නම් ඔයා එන්නම ඕනේ තමයි මම මේ වෙලාවේ ඉන්න සරසවි ඩ්‍රයිවිං ස්කූල් කියලා කියන්නේ. සරසවි ඩ්‍රයිවිං ස්කූල් කියලා කියන්නේ පොතේ ලියදුරු කරපත්‍රයක් ගන්නවට වඩා එහාට ගියපු දෙයක්. පාරේ හරියට විනයානුකූලව දැනුමක් ඇතිව වාහනයක් පදවනවා කියන එක ලේසි පහසු කලාවක් නෙමෙයි. ඒක ඉතාමත්ම සංකීර්ණ කරාවක්. ඒක හරි විදිහට දැනුමක් සහිතව ගන්න ඕන නම් ඔයා එන්න ඕනේ තමයි සරසවි ලර්නර්ස් කියලා කියන්නේ. කියනවා වගේම ඇත්තටම වැඩේ වෙනවද කියලා බලන්නත් එපා. ඔයාලට විශ්වාසයෙන් කියන්නේ මම මෙතනින්ම තමයි රියදුරු කරපත්‍රයට අඳුන් කරලා තියෙන්නේ. සරසවි ඩ්‍රයිවිං ස්කූල් එක අනිත් ඩ්‍රයිවිං ස්කූල් වලට වඩා වෙනස් වෙන්න බලපාන හේතු කාරණා ගණනාවක්ම තියෙනවා. එතනින් වැදගත්ම එක තමයි සරසවි ඩ්‍රයිවිං ස්කූල් එකට හත්පු වෙනම සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මේ සිස්ටම් එකත් එක්ක වැඩ කරන්න දන්න සහ ඉතාමත්ම පහසුවෙන් අපි දන්න මහනුවර පළාත් කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා ඉතාමත්ම ලේසි ප්‍රමිතිගත විදිහට විශ්වාසයෙන් විදිහට ඔයාලට රියදුරු කරපත්‍රය ගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්නම ඔබට ඔබ ස්ත්‍රියක් නම් ඔබ කාන්තාවක් නම් ඒ කාන්තාව පුහුණුව ලබන්න හොඳ කාන්තාව ගුරු භවතෙක්ම ඉන්නවා. ඉතින් සරසවි ලර්නර්ස් එකේ ගුරු මණ්ඩලයේ ඉන්නවා කාන්තාව ගුරු භවතෙක්. ඉතින් ඔබට අවශ්‍ය විදිහට දැනුම ලබා ගන්න ඔබගේ ගෙදර තැන වගේ හොඳට දැනුම ලබා ගන්න යන්න ඕනිම තැන තමයි සරසවි ඩ්‍රයිවිං ස්කූල් කියලා කියන්නේ. ඉතින් අපි මේ වෙලාවේ රැඳිලා ඉන්නේ සරසවි ඩ්‍රයිවිං ස්කූල් එක පිහිටලා තියෙන කාර්යාලයේ. අපි කාර්යාලයේ ඇඩ්‍රස් එකක් දාලා තිනවා. ඒ වගේම දුරකථන අංකයක් දාලා තියෙනවා. විශේෂයෙන් මතක් කරගන්න ඕනේ සරසවි ඩ්‍රයිවිං ස්කූල් කියන්නේ නාවලපිටියට සීමා වෙච්ච තැන නෙමෙයි. පිළිමතලාව, පේරදෙණිය, ඒ වගේම අනුරාධපුරයේ කියන සියල්ලම ශාඛා ආවරණය වන විදිහට සුදුසුකම් සහිත උපදේශකවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් සමන්විත ඩ්‍රයිවිං ස්කූල් එක තමයි සරසවි ඩ්‍රයිවිං ස්කූල් එක කියන්නේ. මේ වෙලාවේ අපි ඔෆිස් එකේ ඉන්නේ. ඔය කියන විදිහට පුහුණු වීම මොනවද කියලා බලන්න. අපි දැන් ගිහිල්ලා බලමු. යාළුවගේ පුහුණු වීම වෙන ඒ ස්ථානයට. මේ වෙලාවේ අපි රැඳිලා ඉන්නේ සරසවි ලර්නර්ස් එකේ ප්‍රායෝගික පුහුණු වීම කරන ස්ථානයේදී. ඔයාලට පේනවා ඉතාමත්ම පහසු පරිසරයක් යටතේ තමයි මේ සියලුම පුහුණු වීම කරන්නේ. රියදුරෙක් බිහි කරනවා කියන එක එහෙම ලේසි පහසු දෙයක් නෙමෙයි. ආරක්ෂාව තියෙන්න ඕනේ, හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ, හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මේ දේවල් ලබා දෙන්න පරිසරය අනිවාර්යයෙන්ම වැදගත්. ඉතින් පේනන්නේ ඉතාමත්ම සෞම්‍ය ස්වභාව සෞන්දර්යයත් එක්ක තියෙන පරිසරයක ඉඳලා තමයි අපි පුහුණු වීම සිදු කරන්නේ. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබ සරසවි සිහිනය බලාගෙන ඉන්න විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් නම්, ඒ වගේම ඔබ පාඨමාලා හදාරන කෙනෙක් නම්, අධ්‍යාපනය ලබන කෙනෙක් නම්, ඒ වගේම රැකියාවක නියුතු කෙනෙක් නම් ඔබට ඉතාමත්ම වට්ටම් සහගත විදිහට මෙතන වට්ටම් සහිත මුදල් යටතේ මෙතන පුහුණු වීම ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ප්‍රායෝගික පරීක්ෂණ වලට මුහුණ දෙන්න ඉන්නේ සිසු වෙන ඔබට වෙනම පන්ති පවත්වනවා. ඒ වගේම ඔබ කිසිම දෙයක් දන්නේ නැතුව මුල ඉඳලා අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔබට වෙනම දේශන මාලාවක් එක්ක තමයි ප්‍රායෝගික පුහුණු වීම වලට. ඉතින් රියදුරෙක්ව බිහි කරන්න ඕන ඒ වගකීම හරි විදිහට කරන නාවලපිටියේ තියෙන හොඳම තැන තමයි සරසවි ලර්නර්ස් කියලා කියන්නේ. ඒ වගේම මතක තියාගන්න. ඔයාට ඕන තරම් ලර්නර්ස් තියෙන්න පුළුවන් නාවලපිටියවට. හැබැයි මේ හැම එකක්ම පහු කරලා ඔයා එන්න ඕනේ තැන තමයි සරසවි ලර්නර්ස් කියලා කියන්නේ.